ජීලි සලාකාරී දේවල් නොලබන තත්ත්වයක් තියෙනවා කියලා කියනවා. ඒ පිළිබඳව සිවිල් සංවිධාන හැටියට මොනවාද යම් ප්‍රතිවිරුද්ධ යොදනවා. ඒ කියන්නේ යම් ප්‍රදේශවල ගමනාගමනයේ ඇතිවලා තියෙන අපහසුතාවය නිසා බාණ්ඩ නොලබනවා කියලා යම් ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව සිවිල් සංවිධානයේ ඔබතුමාලා යම් අවධානයක් යොමු කරනවා. ඔව් අපි පැහැදිලිවම මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න එන්න කලින් මේ විපත සිද්ධ වෙච්ච ආසන්නම මොහොතේ මහනුවර සිවිල් සංවිධාන එකතුව විදිහට ඉතාම දුෂ්කර ගම් ප්‍රදේශයක් වෙච්ච මහනුවර උන්නාස්ගිරිය බබරබැද්ද ප්‍රදේශයට යන්න බැරි තරම් තත්ත්වයක තිබුණේ. ඒ වගේම යම් මැදිහත් වීම හරහා අපේ තියෙන පුද්ගලික හිතවත්කම් හරහා සංවිධාන මැදිහත් වීම හරහා අපි මේ ප්‍රදේශවලට ඉතාම අමාරුවෙන් ආහාර යවන්න මුලින්ම මැදිහත් වුණා. ඒ වගේම මේ නායකීය ප්‍රදේශයක් ගෙවල් 20ක් 25ක් මේ මිනිස්සු ඇදිවතින් ඇවිල්ලා ඉන්නේ අඳින්නවත් වස්ත්‍රයක් නැහැ කියලා අපිට sannivedanaya වුණා. ඒ මුල් මොහොතේම අපි රුපියල් ලක්ෂ 6ක 7ක ඇඳුම් අරන් ගිහිල්ලා මේ මිනිසුන්ට දුන්නා. ළඟා වෙන්න බැරි අමාරු තත්ත්වයෙන් යන්න තිබිච්ච ප්‍රදේශයක්. විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙන සිවිල් සංවිධාන සමාජිකවෝ සමහර අය තමන්ගේ පුද්ගලික ධනය රුපියල් 50000 60000 වියදම් කරලා ඒ දායකත්වයේ මැදිහත් වීම ලබා දුන්නා. ඒ නිසා අපි දැනගත්තොත් අපිට පුළුවන් උපරිමයෙන් මැදිහත් වෙලා ඒ දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරන්න මැදිහත් වෙනවා. තේරත් මහත්තයා කිව්වා වගේම අපි දැනටත් මේ මොහොත වෙද්දිත් ඒ ආධාර එකතු කරගනිමින් නැවත ඒ දුෂ්කර ප්‍රදේශවලට යමින් අපේ සහෝදරත්වයේ දෑත් දිගු කරන්නට අපි මැදිහත් වෙනවා. අපි ගෙනියන්නේ වියලි ආහාරද, අපි ගෙනියන්නේ ඇඳුම් පැළඳුම්ද, අපි ගෙනියන්නේ ඖෂධද, ඒ සියල්ල එක්ක අපි අරන් යන්නේ ආදරය, මනුෂ්‍යත්වය කියන එකත් මතක් කරන්නට කැමතියි. ජාතිවාදී දේශපාලනයේ යට ගිය එක, සාමූහිකත්වයේ උඩ ගිය එක මේ විපතේදී රටෙන් දක්නට ලැබුණු මූලික ආදර්ශයක්. අපි තාගේ ආදර්ශයට පණ පොවනවා මහනුවර සිවිල් සංවිධාන හැටියට.